හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් අපේ YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම අද ගෙනත් තියෙන්නේ ඔයාලගේ Binance account එකක් තියෙනවා නම් මේ පෙබරවාරි මාසෙ ඉවර වෙන කලින් ඔයාලට reward එකක් ගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන කතා කරන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම කතා කරන්නම් මොකද්ද මේ ක්‍රම දෙක කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා Binance account එකක් නැති කෙනෙක් නම් Binance account එකක් හදාගන්න. Binance account එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක කරගන්න. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕන මේ විදිහට Binance app එක open කරගන්න. ඉතින් Binance app එක open කරගද්දී ඔයාලා home interface එකට තමයි කෙලින්ම ගෙනියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට interface එකක් එනවා. ඔයාලා දන්නවා ඇති. ඉතින් මේ reward එක ගන්න යන්නේ අපි අද මේ මාසේ ඔයාලා දන්නවා ඇති event එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ event එක කරලා ඔයාලට සෑහෙන ගණක් හොයාගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම්. මම ඩොලර්ස් මම හිතන්නේ 10කට වඩා earn කරා 10කට නම් වැඩි. ඉතින් මම පෙන්නනවා ඔයාලට proof සහිතව. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ තියෙනවා link එකක්. අන්න ඒ link එකෙන් එන්න මේ pay campaign එකට. ඉතින් ඊට අමතරව මම අද red packet code එකක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක සීමිත ගානක තියෙන්නේ මම හිතන්නේ 300කට වගේ තව. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ පේ කියන බටන් එක. අන්න එතනට එකපාරට යන්න. එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ගෙනියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මම අර දාලා තියෙන red packet code එක මේකට එන්න කරගන්න. ඉතින් මම පළවෙනි description එකේ දාලා තියන්නම්. මේක පෙබරවාරි 28 වෙනකම් විතරයි වැලිඩ් වෙන්නේ. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා red packet කියලා එකක්. ඉතින් අන්න ඒක එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට පළවෙනි description එකේ දාලා ඇති code එක ඉතින් එතනින් කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා මෙතනට පේස්ට් කරගන්න පුළුවන්. මෙතන send නම් තියෙන්නේ receive එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෝඩ් එක මෙතනට එන්ටර් කරගන්න. ඉතින් එතනදී ඔයාලට reward එකක් ලැබේ වගේ ලක් එක අනුව. ඉතින් ඔයාලා පල්ලෙහා link එකෙන් එන්න පුළුවන්. මම දාලා තියෙනවා description එකේ. හරිද? ඒකෙන් ලේසියෙන් එන්න පුළුවන්. ඉතින් එතනදී පොඩි වාසියකුත් වෙනවා. ඔයාලට පුළුවන් මෙතන claim කරගන්න claim කරලා නැත්තම්. ඊට අමතරව මගේ link එකෙන් ආවත් ඔයාලා මෙතන claim කරගන්න. ඉතින් ඒ ක්ලේම් කරගත්තාම මට තව chance එකක් හම්බ වෙනවා ක්ලේම් කරගන්න. ඉතින් එහෙම කරලා තමයි මගේ 135ක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් Binance කරන ඔයාලගේ යාළුවෝ අතරෙත් මේක share කරගන්න. ඊට පස්සේ ඔයාලට තව extra chance එකක් හම්බ වෙනවා ඔයාලා ක්ලේම් කරගත්තොත්. ඉතින් ඒ විදිහ තමයි මට 135ක් ක්ලේම් කරලා තියෙන්නේ. ඊට අමතරව මම ඒකෙන් ඩොලර්ස් 8.29ක් අරන් තියෙනවා. ඉතින් ඩොලර්ස් 8ක් අරන් තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ පටන් ගද්දි ඩොලර්ස් 10කටත් වඩා හෙව්වා කියලා. ඉතින් ඒ හෙව්වේ මෙන්න මේ වැඩෙන් ඔයාලට පේනවා ඇති share red packet කියලා එකක් තියෙනවා මෙන්න මෙතන උඩ share red packet කියලා එකක්. හරිද? මම ඔයාලට කොට කරලා දෙන්නම්. අන්න එතන එකපාරක් ටච් කරගන්න. ඉතින් ඔයාලා කැමති නම් විතරක් මේ වැඩේ කරගන්න. හරි ඔයාලට පුළුවන් නම් ඔයාලගේ group එකක් YouTube channel එකක් Facebook page එකක් වගේ Telegram channel එකක් වගේ තියෙනවා නම් ඔයාලට මේක ලේසියෙන් කරගත්ත හැකි. හරිද? මම හිතනවා ඔයාලට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතනදී ඔයාලට වෙන්න කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට red packet code එකක් create කරලා ඒක ඔයාලගේ යාළුවෝ අතරේ share කරගන්න. ඉතින් එතනදී ඔයාලගේ යාළුවෝ 20ක් claim කරොත් හරිද? ඒ කියන්නේ 20ක් claim කරොත් ඔයාලට හම්බ වෙනවා 500යි A to Z. හරිද? මෙතනදී මට හම්බුනේ 0.50 0.5ක් වගේ කියන්නේ 5යි ගාණක්. දැන් නම් කොහොමද දන්නේ market price එක අනුව වෙනස් වෙනවා. හරිද? ඉතින් කොහොම හරි ඒ විදිහට හම්බ වෙනවා. ඊට පස්සේ මෙතනදිත් මට හම්බුණා ඩොලර්ස් 2යි ගාණක් හම්බුණා. මෙතනදි ඩොලර් 5ක් 6ක් හම්බුණා මට මතක විදිහට. හරියට මතක නෑ. 7000යි කියන්නේ A to Z කියන්නේ දැන් යන මාකට් එක අනුව ඔයාලත් පුළුවන් හදලා බලන්න. ඊට පස්සේ තමයි මම තව කෝඩ් එකක් හදලා දෙනවා. ඒක 700කට පුළුවන්. ඉතින් මේ වෙනකොට 700ක නෙමෙයි 700ක් ක්ලේම් කරොත් 19999ක් හම්බ වෙනවා. ඉතින් මගේ මේ වෙලේනකොට 390ක් ක්ලේම් කරලා තියෙන. තව 310ක විතර chance එක තියෙන. ඔයාලට පුළුවන් මේ කෝඩ් එක අනිවාර්යෙන් අතන්ට රෙඩ් පැකට් එකට හරි මෙන්න මෙතනට හරි පේස්ට් කරගන්න. හරිද? එතකොට ඔයාලටත් බෝනස් එකක් හම්බ වෙනවා. මම හිතනවා අද වීඩියෝ තේරෙනවා ඇති කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ ඔයාලා රෙඩ් පැකට් එකක් හදනවා නම් යාළුවන්ට ෂෙයා කරන්න. හරිද? ඔයාලා පොඩි කෙනෙක් නම් ඒ කියන්නේ WhatsApp group එකක් Binance කරන යාළුවෝ සෙට් එකක් වගේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් 20කට මේ විතර මේ කෝඩ් එකක් හදන්න ලේසියි. ඔයාලට පුළුවන් මේ create කියන බටන් එක උඩ පාරකට ටච් කරලා ඔයාලට පුළුවන් යාළුවෝ 20කට හදනවා නම් මෙන්න මේ විදිහට 20 කියලා දෙන්න.
ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය amount එකක් දානවා නම් 20කට වගේ නම් 0.7 ඔයාලා කැමති ගාණක් දාන්න. ඩොලර් ගණන් දාන්න ඕන කියලා නියමයක් නෑ. ඔයාලට පුළුවන් කැමති ගාණක් එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් විශ් කරන්න යාලට මොකක් හරි එකක් දාන්න. ඒක ඉතින් ඕනම නෑ. ඊට පස්සේ කන්ටිනියු බටන් එක ඔබලා ඔයාලට පුළුවන් මේක ලේසියෙන්ම හදාගන්න. දැන් මම හදන්න යන්නේ මගේ ඔල්රෙඩි ඒවා හැදිලා තියෙන්නේ. මම හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් රැදිලා ඉන්න මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්නම් අප්ඩේට් දෙන්නම්. ඉතින් මොකයි ඔයාලා හිතන්නේ අද වීඩියෝ එක? අනිවාර්යෙන් ලයික් එකක් දාන්න වීඩියෝ එකට, ෂෙයා පාරක් දාන්න යාළුවෝ අතරේ. අනිවාර්යෙන් ඔයාලා මේ කැම්පේන් එක කරගන්න. ඉතින් එතනදී ඔයාලට රිවර්ඩ් දිනා ගැනීම හැකියාව තියෙනවා. අනිවාර්යෙන් රිවර්ඩ් හම්බ වෙනවා සෑහෙන්න. ඉතින් අදට ගිහින් එන්නම් ආයෙත් හමු වෙනවා අලුත් වීඩියෝ එකකින්.